ට්‍රම්ප්ගේ ගාසා සැලැස්ම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි. ඉරානය එක්ක ඇත්තටම මොකක්ද වෙන්නේ? මැදපෙරදිග කලාපයේ නැවතත් දැවැන්ත දේශපාලනික සහ ආරක්ෂක කැළඹීමක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කළ පිටු 15ක ගාසා සන්ධිස්ථාන සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඉරානය සමග පවතින සාකච්ඡා ගැන අදහස් දක්වමින් ට්‍රම්ප් පවසන්නේ ඇමරිකාව ඉරානය සමග කරන්නේ අර්ධ සාකච්ඡා පමණක් කියලා. අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ ඊශ්‍රායලයේ ට්‍රම්ප්ගේ ගාසා සැලැස්ම ප්‍රතික්ෂේප කළේ ඇයි? හෝමුස් සමුද්‍ර සංධිය නැවත විවෘත කිරීම ගැන ඉරානය සහ ඕමානය අතර සිදුවන රහස්‍යගත එකඟතාවය මොකක්ද? ඉදිරියේදී ලෝක තෙල් මිලට සහ ආරක්ෂාවට මේන් සිදුවන බලපෑම මොකක්ද? පසුගිය ජූලි අගභාගයේදී ජනාධිපති ට්‍රම්ප් විසින් ගාසා අර්බුදය විසඳීම සඳහා කරුණු 15කින් යුත් විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කළා. එහි ප්‍රධාන අරමුණ වුණේ හමාස් සංවිධානයේ අධීරයෙන් අධීර ආයුධ අත්හැරීම සහ ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් කරගෙන ඒ වෙනුවට ජාත්‍යන්තර ආරක්ෂක බලකායක් ස්ථාපිත කිරීම. නමුත් ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩල රැස්වීම අමතමින් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැහැදිලිවම ප්‍රකාශ කළා ඊශ්‍රායලයේ මෙම කරුණු 15 ලේඛනය ප්‍රතික්ෂේප කරනවා කියලා. නෙතන්යාහුගේ ප්‍රධාන කොන්දේසිය මොකක්ද? ඊශ්‍රායල හමුදාව ගාසාවෙන් මිලිමීටරයක්වත් පසුපසට ගන්නේ හමාස් සංවිධානයේ සම්පූර්ණයෙන්ම සහ සැබෑ ලෙසම ආයුධ බිම තැබුවොත් පමණක් බවයි නෙතන්යාහු අවධාරණය කරන්නේ. අනෙක් අතට හමාස් සංවිධානය පවසන්නේ පළමු ඊශ්‍රායල හමුදා ගාසාවෙන් ඉවත් විය යුතු බවයි. මේ නිසා දෙපාර්ශ්වය අතර පවතින ගැටුම තවදුරටත් සංකීර්ණ වී තිබෙනවා. ඊළඟට අපි බලමු ඉරානය සහ ඇමරිකාව අතර සිදුවන රාජතාන්ත්‍රික ගනුදෙනුව දෙස. ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ඇක්සිස් පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණේ ඇමරිකාව ඉරානය සමග කරන්නේ අර්ධ සාකච්ඡා පමණක් බවත් ඉරානයට ආර්ථික බලපෑම් එල්ලවීමට ඉඩ හැර ඇති බවත්. හෝමුස් සමුද්‍ර සංධියේ තත්ත්වය මොකක්ද? ලෝක තෙල් ප්‍රවාහනයේ විශාල ප්‍රතිශතයක් සිදුවන හෝමුස් සමුද්‍ර සංධිය වසා දැමීම නිසා ගෝලීය ඉන්ධන අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. දැන් ලැබෙන වාර්තාවලට අනුව ඉරානය සහ ඕමානය එක්ක මෙම සමුද්‍ර සංධිය හරහා තාවකාලිකව නෞකා ගමන් කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කරමින් තිබෙනවා. නමුත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අර්ගිච් පවසන්නේ ඇමරිකාව තමන් එල්ල කළ සම්බාධක ඉවත් කර යුද්ධයේ හානිපූර්ණය කරන තෙක් සාමාන්‍ය ගමනාගමනයට අවසර නොදෙන බවයි. තවද සතුරු රටවලට අයත් නෞකාවලට ඇතුළු වීමට ඉඩ නොදෙන බවද ඉරාන පාර්ලිමේන්තුව තීරණය කර තිබෙනවා. මේ අතරතුර යේමනයේ හුති කැරලිකරුවන් විසින් නැවතත් රතු මුහුදේ වරාය නගර සහ සෞදි අරාබියේ යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ සියලු සිදුවීම් එකට එකතු වූ විට පෙනියන්නේ මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් කලාපීය වශයෙන් ව්‍යාප්ත වන බව. ඇමරිකාවේ මිසයිල් සහ ආරක්ෂක උපකරණ තොග අඩුවීම නිසා වොෂින්ටනයේද විශාල පීඩනයකට එල්ල වී ඇති බව ලෝක වෙළඳ පොලේ තෙල් මිල සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යාමේ අවදානමින් පෙනී යනවා. මැද පෙරදිග අර්බුදය විසඳීමට ට්‍රම්ප් ගත් උත්සාහයන් හමුවේ ඊශ්‍රායලය සහ ඉරානය අතර දෙපාර්ශ්වයෙන්ම එල්ලවන මේ අභියෝග ඉදිරියේ මොන වගේ තත්වයකට ලෝකයේ ගමන් කරයිද? ඔබේ අදහස අපිට පහලින් කියන්න. මෙවැනි ජාත්‍යන්තර පුවත් සහ භූදේශපාලනික විශ්ලේෂණ අනිත් අයටත් දැනගන්න ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඉතින් එතෙක් ඔබට සුබ දවසක්.